හැලෝ ළමයි මොනවද කියවන්න කියලාවත් මට තේරෙන්නේ කවන්නේ අපි ආයෙත් පටන් ගමු මට හිනා රැයිසීතලෙන් මිදිලා තුෂාරින් මුවාවෙලා හිඳින්නේ ඔබේ ළඟයි මා හැලෝ ළමයි welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් අලුත් vlog එකක් කරන් ආවා. අපි පටන් ගමු එහෙනම්. ලස්සන ඕකිඩ් මලක් දැක්ක ළමයි ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම වීඩියෝ කරා. Oh my god ළමයි my desk is a huge mess. අපි ඒක ආස් කරලම වැඩේ පටන් ගමු. वर्षा वही माथे सित संका निवी आई मेदा संसारिनी मगे नन्नादु नन्निये මාමවනාහින පස්සේ තමයි ළමයි මතක් වුණේ මගේ රැක් එකත් හොඳටම අවුල් වෙලා තිබ්බි කියලා. ඒකත් අස් කරා. Hello ළමයි welcome back to my YouTube channel. අද study vlog එකක්. මම හිතනවා පළවෙනි පාරට කොහෙද මෙහෙම කතා කරන්නේ. voice නේ කරේ. ඔයාලට මම පිස්සෙක් වගේ පේනවා ඇති. මගේ කොණ්ඩේ මේවා වෙලා. පිස්සෙක් වගේ. කවන්නේ. මට හරි ට්‍රැක් කනේ මොනවද කියවන්න කියලාවත් මට තේරෙන්නේ කවන්නේ අපි ආයෙත් පටන් ගමු මට හිනා යනවා welcome to Hazara's Daily Dose. දැන් වෙලාව හවස 6යි විනාඩි 4යි. නිකන් රේඩියෝ channel එකක් වගේ. එනකට කමක් නැහැ. මෙයත් ඇවිල්ලා ඉන්නේ අද පාඩම් කරන මම අදත් ඔයාලට චූටි කතාවක් කියන්න. මේක මගේම කතාවක්. එහෙමත් නැත්නම් ඔයාලගේ ජීවිතය තුළ හැමදාම වෙන කතාවක්. අපි හැමෝම උදේට නැගිටින්නේ දවස සුපිරියට ප්ලෑන් කරලා. මම මේ පාඩම් තුන ඉවර කරනවා. නැත්නම් මම අද මේ පේපර් එක කරනවා. එහෙමයි කියලා අපි අපිටම පොරොන්දු දීගෙන තමයි දවස පටන් ගන්න. හැබැයි පොත අතර ගත්තු ගමන් ඔළුව ඇතුලේ තව කතාවක් ලියන්න පටන් ගන්නවා. තව විනාඩි 5කින් මම පටන් ගන්නවා. එහෙමත් නැත්නම් අද ටිකක් මහන්සි. හෙට උදේම නැගිටලා කරනවා. මොකද වෙන්නේ? දන්නේම නැතුව දවස ඉවර වෙනවා. රැට නිදා ගන්න යද්දී පසුතැවීමක් විතරයි අන්තිමේදී ඉතුරු වෙන්නේ. අපි හැමෝම කරන්නේ කම්මැලිකමට ලස්සනට නිදහසට කරනු හදාගන්න එක විතරයි. මට ඔයාලට කියන්න තියෙන්නේ මේකයි. මොටිවේෂන් වීඩියෝ බල ඉන්න එක නතර කරන්න. මොකද මොටිවේෂන් කියන්නේ නිකන් පර්ෆියුම් එකක් වගේ. සුවඳ ටික වෙලාවයි තියෙන්නේ. අපිට ඕනේ කරන්නේ මොටිවේෂන් නෙමෙයි ඩිසිප්ලින්. පාඩම් කරන්න හිතෙන්නේ නැති දවසටත් මනස කම්මැලි කියන වෙලාවටත් ඒ හැඟීම් පාලනය කරලා පොත ඉස්සරහා වාඩි වෙන්න පුළුවන් නම් අන්න එතනයි ඔයා දිනන්නේ. හෙට දවසේ ඔයාට ලැබෙන ප්‍රතිඵලය තීරණය වෙන්නේ අද ඔයා ගන්න තීරණය මත. ඒ හින්දා දැම්ම ෆෝන් එක පැත්තකින් තියලා ලොකු හුස්මක් අරගෙන ඊළඟ පැය දෙක ඔයා වෙනුවෙන් මහන්සි වෙන්න. ඔයාගේ හීන වෙනුවෙන් වෙන් කරන්න. ගැම්මට කියාගෙන ආවා අන්තිමේදී get ready with මේ වීඩියෝ එකේ මැද්දටත් voice එක ඇවිල්ලා දෙනවා ගණන් ගන්න එපා. ඔයාලට ගන්න තියෙන දේ මේ වීඩියෝ එකෙන් ගන්න. වීඩියෝ එකට මොනවා වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මේ ටික තමයි මම අද අඳින්නේ. ඉතින් බලන්න ඉස්සරහට අන්තිමේදී මට මොකද වෙන්නේ කියලා. ඔය පණ දාගෙන ලෑස්ති වුණා නේද? අන්තිමේදී මට ක්ලාස් යන්න ඕනේ නෑ ළමයි. මට සනීප නැතුව ඉන්න මේ දවස්වල මට පොඩ්ඩක් මයිග්‍රේන් වැඩි වෙලා තියෙන මේ දවස්වල. ඒ හින්දා මට ක්ලාස් යන්න ඕනේ නෑ. කමන්නේ මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකනේ. මම ඉතින් දැම්ම වීඩියෝ එකට. ඔයාලා එන්ජොයි කරන්න ඉතින්.
මගේ බර්ත් එක තිබෙන ළමයි මේ 28. ඉතින් මං ඉස්සරහට ඔයාලට මට හම්බෙච්ච තෑගි ටිකක් පෙන්නනවා බලන් ඉන්න. හරි. මේ තියෙන්නේ මට අම්මි දුන්න බෑග් එක. ඒක හරිම ලස්සනයි. ඒ වගේම මේ තියෙන අප්පච්චි මට අරන් දුන්න ෂූස් දෙක. ඒ දෙකත් මං හරිම ආසයි ඒ දෙකට. ඒ දෙක අනේ මට තේරෙන්නේ. ඒක හරි ලස්සනයි. ඊළඟට තියෙන්නේ අයියාගේ ගිෆ්ට්ස්. ඉතින් මේක අයියා තමයි අරන් දුන්නේ. ඒ දෙකටත් මම හරි ආසයි. හරි ලස්සනයි ඒ දෙක. මේකත් අයියා තමයි අරන් දුන්නේ. ඒක නම් හරිම ඩීසන්ට්. මම ඒකට හරි ආසයි. බුල්බුල්නේ නිදා ගන්න උනත් පුළුවන් හදිස්සියේදී. ඕක ගත්තේ මම. self love නමයි. මොනවා වුණත් තමන්ට ආදරය කරන්න දැනගන්න එපා මුලින්ම. ඒ හින්දා මං ගත්තා ඕක. මේක මට අරන් දුන්නේ අත්තම්මි. සාමාන්‍යයෙන් මං ගවුම් අඳින ජීවියෙක් නෙමෙයි. ගවුම් කියන්නේ මට නයාට අඳුකොළ වගේ. ඒ උනට මම මේකට හරි ආසයි. දැන් යන් අපි පැසක් බලන්න. බුදු සංගීතේ